හාය යාළුවනේ බොරුවට ඇත්ත කියන කක්කි සුදාගේ මොලේ පෑදෙන්නත් එක්ක අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සියලු දෙනා යුනිවර්ස් බොස් නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ අප්‍රේල් පළවෙනිදා එයා බොරුවකට වගේ දාලා කියනවා අනුර කුමාරට මේ මාස පහ තුල කිසිම දෙයක් කරගන්න බැරි වුණයි කියලා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස නාම රාජපක්ෂට තියෙන හැකියාව අනුර කුමාරට නැහැ කියලා කින්ඩියක් දාලා ඒක බොරුවක් කියලා ආයි මහා ජනතාවට කියනවා. එතකොට මම ඒක ඇත්ත විදියට කියලා ඒක බොරුවක් කියලා කියනවා. ඒ බොරුවෙන් කවුද පහත් කරන්නේ? නාම රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස. එතකොට මේ රටේ ටොම්පච කියන උන් තමයි රට ගොඩ ගන්න සුදුසු කියලා මේ මොලේ නැති ගෝතයා නැවත කියනවා. ඔය මූ මානසික ලෙඩෙක්නේ. උට තේරුම් ගන්න බෑ. පච කියන මිනිහෙකුට රට ගොඩ ගන්න පුළුවන් නිත්‍ය ක්‍රමවේදය පේන්නේ නැහැ කියන සබහා දාමේ නිගමනය මූට තේරෙන්නේ නැහැ. මූට තේරෙන මූ දහම ග්‍රාමෝ ජීවත් වෙන මිනිහෙක්. මූ අවස්ථාවාදී බඩගෝස්තරවාදී සෝෂල් මීඩියා කාරයෙන්නේ. ඉතින් මුන්ට මේව තේරෙන්නේ නැහැ. එතකොට මුන් තේරුම් ගන්න නැතුව රටේ මිනිස්සු නොමග යවලා ඒ මිනිසුන්ගේ ඡන්ද කාල අරන් දුන්නම රට විනාශ වුණාම පස්සේ කෙලවුණාම කියන්නේ දැන් මුන් අර මුලින් කිව්ව බොරුව වගේ දෙයක් බොරුවක් කිව්වයි කියලා නේ කියන්නේ බොරුව නෙවෙයි ඇත්ත කිව්වේ ඒ ඇත්ත තමයි ඌ කියන්නේ කෙලවුණාම කියන්නේ අපි ගෝඨට රැවටුණා අපි ඊට පස්සේ අඳුරට රැවටුණා අපි මුන් රැවට්ටුවා දැන් අපට හති දැන් ඇති එහෙම කියාවේ හැබැයි ඒකට මූලාරම්භය මුලින්ම දෙන්නේ මුන් රටේ මහ ජනතාව එතනට යොමු කරන්නේ මුන් බඩගෝත්‍රවාදී සෝෂල් මීඩියා කාරයෝ වෙලා උන්ට කඩේ ගිහිල්ලා රට විනාශ කරන මුල්ම ආරම්භය දෙන්නේ මුන්. හැබැයි ආරම්භය දීලා රටට කෙලවුණාම මුන් කියනවා අපි දැනන් හිටියේ නෑනේ අපිත් හවු වුණා. අපි ඔක්කොම හවු වුණා. එහෙම කියලා කියනවා. එහෙම කියන්නේ නැත්ැනකට රටේ සෝෂල් මීඩියා කාරයෝ වැඩ කරන්න ඕනේ. මීඩියා සෝෂල් මීඩියා සහ පූජකයෝ. ඒ තැනට නොයන තාක්කල් අපේ රට ගොඩ ගන්න බෑ. දැන් අනුර කුමාරට මිනිස්සු වට කරගෙන ගහනවා. ගැහුවට අනුර කුමාරට එහා ගිය ක්‍රමවේදයක් ඔය ගහන මිනිසුන්ගේ සිත තුළ තියෙන්න ඕනේ. නැත්තම් නොගහ ඉන්න ඕනේ. හැබැයි උන් ගහනවා ඊට වඩා එහා ගිය සුදුසු ක්‍රමවේදයක් උන් ළඟ නැහැ. අපි කියන්නේ අපි ක්‍රමවේද හොයන්න ඕනේ. ක්‍රමවේද හදන්න ඕන. රට ගොඩ ගන්න අවශ්‍ය කරන ක්‍රමවේද එතකොට දැන් අනුර කුමාර කරන්නේ අර ක්‍රමවේද හදනවයි කියලා මිනිසුන්ට සිඟිති අතල් දීලා රනිල් වික්‍රමසිංහගේ ක්‍රමවේදෙම එයා අරන් යනවා. රනිල් වික්‍රමසිංහ කරපු දේ එයා කරගෙන යනවා. ඉතින් ඊට වඩා හොඳ රනිල් වික්‍රමසිංහ කරා. දැන් රනිල් වික්‍රමසිංහ කරපු ක්‍රමවේදේ හොඳ නැති හන්දනේ අනුර කුමාරට ඡන්දෙ දුන්නේ. එhmenan අනුර කුමාර ඌට එහා ගිය ක්‍රමවේදයක් කරන්න ඕනේ. දැන් ඔය ක්‍රමවේදය කරනවා නම් අපි අපරාධය අනුර කුමාර ඡන්ද දුන්නේ. එහෙම නම් රනිල් වික්‍රම ඡන්ද දුන්නා රනිල් වික්‍රම අනුර කුමාර වඩා හොඳට කරගෙන යාවි. ඔක රටේ මිනිස්සු තේරුම් ගන්න. තේරුම් අරන් අවබෝධ කරගෙන රටේ සුරක්ෂිත රටේ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා අපි කතරේ භාවිතා කරන්න ඕනේ. එතකොට රටේ ආර්ථිකය කියන දේ ඔය කක්කි සුදාට තේරෙන්නේ නැහැ. ඔක ගලි බවුසරයක්. ගලි සුදා ගලිවර් ඕකට තේරෙන්නේ නැහැ. ඕක අවස්ථාවට බඩගෝස්තරවාදී Tamanට ඕන දේ කරගන්න විතරයි ඌ වෑයම් කරන්නේ. ඉතින් මුන්ගේ වෑයම රටේ අවාසනාව. ඒක රටේ අවාසනාවට ඉඩ දෙන්නේ මූ වටා මිනිස්සු රොක්කුණුක් විතරයි. එතකොට මූ වටා රොක්කෙන මිනිස්සු රටේ අවාසනාව නොවි රට යහමගට ගන්න හරි පාරකට එන්න. එමනම් ඔබට ජය.